Namo Namo Devum Karum Namo Namo Vidum Karum Namo Namo Sudanmurum Namo Namo Yegmurum මෛත්‍රී භාවනාව අපි සමාව දෙමු සමාව ආය දෙමු. සියලු දෙනාම එකට ඔබ පිය දෙවික සරණය ගනිමි ඔබ කිතු හිමි කර සරණය ගනිමි ඔබ සුව තිදු කර සරණය ගනිමි ඔබ එක දිවි කර සරණය ගනිමි ඔබේ සුර සසුනේහි සරණය පතමි ඔබේ සරණය පතමි ඔබේ සුබ දාමෙහි සරණය පතමි ඔබේ මෙම සගයෙහි සරණය ඇත්තට මම දැන් පුඩි පැහැදිලි කිරීමක් කරන්න යනවා. අදට નિયમિત පුරාණ ගිවිසුමේ කියවීම නික්මේ යාම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 ඉඳලා 14 සුභාරංචි පොතේ මැතිව්ගේ 13 වෙනි පරිච්ඡේදයේ 53 55 මෙතන මේ නික්යාම පොතේ අපිට දෙන පණිවිඩය අපි අපේ දුප්පත්කම හින්දා අපි පොහොසත් රටකට යනවා උදව් ඉල්ලගෙන. මොනවද වෙන්නේ? අපි රටේ වහල්ලු වෙනවා. මේක තමයි නික්යාම පොතේ පණිවිඩය. අපේ ගෑනු යනවා අපේ කාන්තාව කී දෙනෙක් යනවාද මිඩල් ඊස්ට් ඊළ බලන්නකෝ ඒගොල්ලන්ගේ ජීවිතය. පොහොසත් රටකට ආර්ථික උදව් ඉල්ලම ගියාම අපි ඒ රටේ වහල්ලු වෙනවා. මේක තමයි
මේ ලික්කෑම පුතේ දෙන පණිවිඩය. ඒ විතරක් නෙමෙයි පොහොසත් කෙනෙකුගේ ගෙදරටත් ගියත් වැඩ කරන්න අන්තිමට අපි එයාගේ වහලෙක් වෙනවා. ඉතින් මේ කියවීමේ තියෙන හරය තමයි මේ කොහොමද පොහොසත් රටවල් හිර කරගෙන තියාගෙන ඉන්නේ තමාගේ යැපෙන අය. අපු යන්නේ නැති වැඩ ආරම්. මේක කියනවා මිසර දේශවාසීව ඊශ්‍රායල් සෙනගට බිය වී. මොකද වහල්ලු වැඩි වුණොත් ප්‍රශ්නයක් වෙනවා. ඒක තව එකක්. වහල්ලු කන්ට්‍රෝල් කරන්න ඕනේ පොපියුලේෂන් කන්ට්‍රෝල්. ඒක ඉස්සර ඉන්දියාවට ඇමරිකාවෙන් එව්වා මේ බර්ත් කන්ට්‍රෝල් පිල්ස්. අපේ ඒ කාලේට පාප් වංශේ පවුලු ආවෙනි පවුල කිව්වා ඇමරිකාවට බර්ත් කන්ට්‍රෝල් පිල්ස් එවන්න එපා. උඹලා විසි කරලා කෑමට කියවපල්ලා. ඒ වගේ සමාජ දැක්මක් තිබුණා. ඉතින් අද අපි මේක කියන්නේ ඊශ්‍රායල් දෙන්නකට බිය වී ඔවුන් බලහත්කාරයෙන් වැඩගත්තා. මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, කෙත්වල විවිධ කෘෂි කර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩගත්ත. දැන් කතන්දරයක තමයි අපි පොහොසත් රටකට උදව් කරන්න ගියාට IMF අපි ඉවර වෙන්නේ වහල්ලු හැටියට. ඉතින් මේ බයිබලයේ කියන්නේ පොහොසත් රටක් උදව් කරනවා නම් අඩුම වහල් කරනවා නම් ඒක උදව්වක් නෙමෙයි. අපි ගෙවල් වල මේ කාර්යම් ගැනත් අපි ඒ වගේ හිතන්න ඕනේ. මොකද ක්‍රිස්තියානි පවුල් වල තියෙනවා ඒක. ඉතින් ඒක තමයි පළවෙනි කේමෙන් අපිට දෙන පණිවිඩය. ආර්ථික උදව් ගන්න පොහොසත් කෙනෙකු ළඟට ගියොත් අපි කොහොම හරි ඒ පොහොසතාගේ වහලෙක් වෙනවා. ඒ නිසා අපි ප්‍රේසම් වෙන්න ඕනේ. එතෙන්දී ඒ අරගලයක් පටන් එක හරි. මේගොල්ලෝ අරගලයක්, කම්කරු අරගලයක් පටන් ගත්තා. ඒක තමයි ලස්සනම කතාව නිප්පයාවේ පොතේ. කම්කරු අරගලයක්. බයිබලයේ ගැලවීමේ ඉතිහාසය පටන් ගන්න කම්කරු අරගලයකින්. ඒ කම්කරු අරගලයට බොරු දෙවරු හිටියේ පීඩකයන් ඉද. සබැව් දෙවියෝ හිටියේ පීඩිතයන් එක්ක. එතකොට මෙතනත් අනාවරණයක් තියෙනවා. පීඩිතයන් එක්ක ඉන්න දෙවියෝ තමයි සබෑ දෙවියෝ. එතකොට සබෑ දෙවියෝ හොයාගන්න විදියක් තියෙනවා. ඉතින් මේ පණිවිඩ තමයි පළවෙනි කියවීමෙන් අපිට අද දෙන දේව වචනය. මේක අපි අපේ රට ගැනත් හිතද්දී අපේ විවිධ තැන්වල මේ කාර්යයට වැඩ කරන එක ගැනත් හිතද්දී අපි මේ ධර්මය මේ අනාවරණ වෙලා තියෙන ධර්මයේ අපි පුළුවන් තරම් කියලා දෙන්න ඕනේ. ඒක ක්‍රියාවට දාන්න ඕනේ කියලා. ඉතින් අපි මෙතෙන්දී දෙවෙනි කීමේ අද තියෙන මැතිවතුමාගේ 13 වෙනි පරිච්ඡේදයේ මේ ජේසුස් වහන්සේ ධර්මශාලාවේ උගන්වද්දී මේගොල්ලෝ කිව්වා මූට කොහෙන්ද ප්‍රඥාව? මුවා කම්කරුවෙක්ලේ. කම්කරුවන්ට ප්‍රඥාව නැහැ. ගොස්පල් එකත් එනවා. විශේෂයෙන් ගේනවා අරක වෙන අතකට ගෙනියනවා දැන්. කම්කරු ප්‍රශ්නය ගැන. මේ ඇත්තට වඩුවගේ පුතා නොවේද මේක වැරදි පරිවර්තනය. මේ වඩුව කියන එක අපි හිතන්නේ ලී වඩුවෙක් කියලානේ. ලී වඩුවෙක්ට යම්කිසි ආර්ථික මේකක් තියෙනවා. මේ ගල් වඩුවෙක්. ඒ කාලේ ලී තිබ්බේ නැහැ. ගෙවල් හැදුවේ ගල් වලින්. ගල් වඩුව කියන්නේ අර ලිවියට වඩා ගොඩාක් දුප්පත්. ඒකම දාඩිය මාංශයෙන් අත් කිලුටු කරගෙන වැඩ කරනවා. ඒ වෘත්තිය දෙවියන් වහන්සේ
සැබෑ දෙවියන් වහන්සේ කම්කරුවන් එක්ක අරගල යෙදිච්ච දෙවියන් වහන්සේ ඉපදෙන්නේ මේ වගේ කම්කරු පවුලකට. එතකොට උන්වහන්සේ හම්බෙන්නේ කොහෙද? අපි කාත් එක්කද ඉන්න ඕනේ කියන එක මෙතනින් අනාවරණය වෙනවා. අස්සන්න. මොහු ගල් වඩුවෙකුගේ පුතෙක්. මෙයා වෙච්ච එතකොට ජේසු මේ දෙවියන් වහන්සේ මේ ලෝකෙට බිහි වුණේ කම්කරුවෙක් ලෙස. කම්කරු අරගලයකට සහභාගී දෙවියන් වහන්සේ එන්නේ කම්කරු පවුලකට. ඉතින් මේ ඒ නිසා අපේ මාර්තු 1 වෙනිදා සමහරු කියනවා ජෝසප් the worker ජෝසප් කම්කරුවෙක් හැටියට ගන්නෙ. ඇත්තට අපි ජෝසප් කම්කරුගේ පුතෙක් කියන්නේ හීබ්‍රු භාෂාවෙන් දෙවියන් වහන්සේගේ පුතා කියන්නේ දෙවියන් වහන්සේ. දෙවි කෙනෙක්. කම්කරුගේ පුතා කියන්නේ කම්කරුවෙක්. ඒ හීබ්‍රු භාෂාවෙන් කියන විදිහට. එතකොට මෙතන කියන්නේ ජේසු කියන්නේ ගල්වඩුවෙක්, කම්කරුවෙක්. එවැනි පවුලකට ඉපදුනේ. එතකොට දෙවියන් වහන්සේ අර කම්කරුවගේ අරගලයට එක්කා වෙච්ච සැබෑ දෙවියන් වහන්සේ අපිට ලොකු පාඩමක් උගන්වනවා. කම්කරුවෙකුගේ පවුලක කම්කරුවෙක් ලෙස දුෂ්කර වෘත්තියක යෙදිලා අපිට දෙනවා පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි අපි මැයි 1 වෙනිදා සමරන්න ඕනේ. ඒකයි අපි දැන් සමරන්නේ. ඒ පණිවිඩය. අපි ආන්න කැමති අපේ ක්‍රිස්තියානි පවුල්වල අපේ ගෙවල් වල වැඩ කරන අය සමහර විට කෝකුවේ ඉන්න පුළුවන්. අපි පූජා ප්‍රසාදින්ලාගේ ගෘහවලම පවා වැඩ කරන අය ඉන්න පුළුවන්. ඒගොල්ලෝ අපිත් එක්ක එක මේසෙද කන්නේ. අපේ කොන්වන් තියෙනවා එක නිකායක් තියෙනවා. ඒගොල්ලෝ කරන පටන් අරන් එක නිකායක් තියෙනවා. අනිත් එක ඔක්කොමලාගේ කනවා. වැඩ කරන අය වෙනම කුස්සියක කනවා. එක ජේසු කම්කරුවෙක් හැටියට කම්කරු පවුලකට අයිතිලා අපේ කම්කරු අපේ ගෙදර අපිත් එකට එක මේසෙ ඉන්න ඕනේ. මේස දෙකක් නම් අපි වම් දෙකක්. මම තුලන පටන් ගත්ත පළවෙනි දවසේ හිටන් මම කෝකියත් එක්ක එකට ඉඳලා බෑ කිව්වා. මම ෆාදර්ත් එක්ක බෑ කිව්වා. මම කොහොයත් පූජකෙක් මමත් පූජකෙක්. එදා ඉඳලා තුලන ඔක්කොමලා අපේ එක මේසෙ කන්නේ. කම්කරු ඔක්කොමලා එක මේසෙ. වෙලාවල් වෙනස් වෙනවා. මොකද අපි ටිකක් කනවා 12ට කට්ටියක් පල්ගුවක් එකමාරට විතර ඒගොල්ලන්ට පුරුදු. හැබැයි එක මේසෙ. ඒ ජේසුගේ කම්කරු ජේසුගේ ප්‍රතිපත්තිය. උන්වහන්සේ හැම එකනත් එක්ක මේ මේසෙ ඉඳලා කෑවා. මේ මේසේ සොප්සාද වහන්සේගේ මේසේ දෙන්න ඉස්සෙල්ලා කෑම මේසවල ඉඳගෙන තමයි උන්වහන්සේ මේ පටන් ගත්තේ මේ පණිවිඩය දෙන්න. එකට ඉඳගෙන කාලා. උන්වහන්සේට තිබ්බා නරක නමක්. අරය කන්න නැතු වෙනවා. ජෝන් ද බැප්ටිස්ට්. මෙයා කකා යනවා. කෑමට ලොකු තරක් දුන්නා. නිකන් කෑම නෙමෙයි, තනියම කෑම නෙමෙයි. සාමූහිකව එක්කාවිලා එකට කෑම ගැන. අපි පූජා ගීතය ගමු. ඉස්සලා හරි. සෞබල පියතුමනි ඔබ හමු වේපිදෙනා අපහාපගේ සුවඳ වේවා ඔබිනා රොටි බිඳ එයිනි සිසුනට හෙලි වුණු ලෙසිනා අපහට සමිනි ජේසුනි හෙලි වනු මෙදිනා
අඩියමහින් පල මහපොළොවෙන් පුදනෙමු දෙවිඳුනේ පිළිගනු කරුණාවෙන් පුදනෙරොටිද සමගින් මිදී යුෂබඳුනෙන් වේවාපට ජීවනයේ පැන්ද බොජුන් නංවනු මැන හැම දෙන හදවත් නංවනු සමිඳුන් වෙත හදවත් විශ්වසෝදක අග්නිය වූ ප්‍රාණදායක රක්ෂක වූ දෙවිඳුනේ පුදනෙමු ඔබ හට තුති පැසසුම් යථාභාවේ සනාතන ධර්මයානෙනි සක්විත්තානන්දයානෙනි මෙලොවට හෙළි වූ දහම් කඳානු ජේසුන් නම් ලත් අප සොයුරානු පාදුන්රෑ අල්ලාගන්රෑ මරුවාදුටුරෑ රැගෙනා රොටියක් පින්දී සොඳිනා කඩා පෙදාදන් දී තුටිනා පතුරා මෙත් හඬ මේ වදන් පවසා වළඳව් සගයිනි බිදෙනා මාගත ඔබ වෙනුවෙන් ඉක්බිතිය ලෙසම බඳුනත් රැගෙනා සගයින් නමතා මෙලෙස පවසනා නවයුග සලකුණවේ මේ බඳුනා රුධිරය ඔබ උදෙසා බොනු මැන ඔබ සැම සිහි කරමා නිතිනා අවදි වුණා අප පුබුදු වුණා අප ධර්මය හා බැඳුනා අවදි වුණා අප පුබුදු වුණා අප ධර්මය හා බැඳුනා දෙවිඳුනි පිළිගනු අපගේ මේ තුති පැසසුම් පූජා සිල් දෙනමත් දිවි දෙන පුබුදන ඔබ ප්‍රාණයානන් බඳුනද රොටියද ජනතාවද මත පතිත කරමිනා ලෙයින් මසින් යුත් ධර්මයානන් ලෙස එසැමපත් කරමිනා අත්ගන්න අවදි වුණා අප පුබුදු වුණා අප ධර්මය හා බැඳුනා අවදි වුණා අප පුබුදු වුණා අප ධර්මය හා බැඳුනා එක් වී අප සැම පීඩිතයින් හා උපතෙදි ඔවුනගේ නව යුගයේ සියල් සතුනට විමුක්තිය පල කරමිනේ මේ විමුක්ති භෝජනයේදී අපි එක්වෙමු විමුක්තිගී උදානගී ගැයූ සුපුන්්‍ය මෞතුමි විමුක්තිගී උදානගී ගැයූ සුපුන්්‍ය මෞතුමි අපගේ ලොව ආලෝක කළා වූ විමුක්තිය දිනූ ජනයින්ද සමගින් ඉතින් එදයි අදයි හෙටයි ඉපදුණු ඉපදෙන ජනතා හැම මැව්මකා එක්වී ගයති නටති තුටිනා ශුද්ධ ශුද්ධම වූ දෙව්විමියනි මහා බලති ශුද්ධම වූ දෙව්විමියනි මහා බලති
දවසක්වල හැම කලකම ඔබ දෙද බලමවා පාති. ආමෙන්. ආමෙන්. මේ රොටිය තැබලි කිරීමෙන් අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ පඟු කරවන වන්නෙමුද? වන්නේමය. බොහෝ දෙනෙකු අපි එකම රොටිය එකට බෙදා ගැනීම නිසා දැන් ක්‍රිස්තුස් වහන්සේ ගැන වචන අපි අඩිතරව කියමු. පියාණනි අපගේ වැජබෙන ස්වර්ගයේ පියාණනි අපගේ වැජබෙන ස්වර්ගයේ ආනවෙමින් ඔබ රජදානා අභිමතයද ඔබ ඉටු වෙමිනා නමස්කාර වේවා ඔබ නාමය ස්වර්ගයෙහි මෙන් මහ පොළොවේ නමස්කාර වේවා ඔබ නාමය ස්වර්ගයෙහි මෙන් මහ පොළොවේ සලසමිනේ දින දින අපපත් පත සමාව අපහට ප්‍රදාන කළ මැන වරද කළා වූ අය වෙත අපහට අප දුන්නාසේ සමාව උන්නට නපුරට පෙළමෙන ඒ මොහොතේදී බුදනු මැනවි අප පාපයේ පැම්මෙන් රජය බලය හා මහිමය ඇත්තේ ඔබ අට සන්තක වයි. ආමෙන්. සමුදුන්ගේ සාමය සමටයි. සාමය ඔබටද වේ. දේවදානට සමිඳුන්ගේ නාමයෙන් වඩිනා එතුමානාට සෙන් වේවා. මහයලේ ජයශ්‍රී මහයලේ ජයශ්‍රී මහයලේ ජයශ්‍රී. Body and blood of our Lord Jesus Christ, preserve unto life everlasting. Body and blood of Jesus Christ, preserve. For Christ Jesus Christ.
සිරුරක් නැත්තේ කිතු ස්වාමි දුන්හට අපගේ සිරුර මිස මේ මහමී පිට දෑතක් නැත්තේ අප සමි දුන්හට අපගේ දෑත මිස ලෝ වැඩ සැදුමට අපමණ කරුණා කිතු දෙවියන්නේ මේ ලොව වතුරා විහිදාලන්නේ වෙන මගකින් නොව එය සිදුවන්නේ අප දෙනෙතින්මය මෙත් වඩවන්නේ ලෝ සතහට සෙත සදමින් සරණට අපේ දෙපාමයි ඇත්තේ සමිදුට ආසිරි පතමින් සතසන සන්නට අපේ දෑතමයි ඇත්තේ සමිදුට කිතුහිමි කඳලේ මස්සා සමගින් එකතුව රොන්වී පවුලේ බුදිමින් සෙනෙහස් වැම්මෙන් උණුනුන් වෙලෙමින් කිතුහිමි කඳසේ වෙමු තොර වරදින් ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වනසේක්වා ඔය ආත්මය සමගද වනසේක්වා පියානෝද පුත්‍රයානෝද ප්‍රාණයානෝද ඔබ ආශිර්වාද කරන සේක්වා යන්න සාමය ගැන යන්න සසුටි සුස්ත වේවා බොහොම ස්තුතියි